ආපදාවට ලකුවන්ට පසු ආපදා තත්වයේදී ලබා දිය යුතු හානිපූර්ණ වන්දි පිළිබඳව රජය ඊටාම ආකර්ශනීය පැකේජ් එකක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒක ගැන සතුටු වෙනවා. ඉතින් ඔය කියන දේවල් ඔක්කොම ලබා දෙන්න කියලා තමයි අපි රජයට යෝජනා කරන්නේ. එහෙම නැතුව ගිය පාර අයවැය ඉදිරිපත් කරද්දී ජනාධිපතිතුමා ගෝ ඕන තරම් සල්ලි දාලා තිනවා කියලා. ඊට පස්සේ ඇවිල්ලා කිව්වා ඔන්න භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනකොට බැලින්නම් වෙන් කරපු සල්ලි වලින් වැඩ කරලා නැතුව සල්ලි ටික හැරලා ගිහිල්ලා භාණ්ඩාගාරයට. දැන් ආපදා ඇති වුණාමත් කෝ ඕන තරම් මුදල් වෙන් කරලා තියෙනවා කියලා. හැබැයි එක චක්‍රලේඛනයක්වත් වෙනස් කරේ නැහැ. ඒ මුදල් වියදම් වෙලත් නැහැ. ඒතර මම දැක්ක මේ පාර්ලිමේන්තුවේ දිගටම කරුණු ඉදිරිපත් කරා ආණ්ඩුව වියදම් කරලා නැහැ කියලා. ආණ්ඩුව වියදම් කරලා නැහැ කියලා. අපි අයවැය ලේඛන ඉදිරිපත් කරේ මාර්තු මාසේ 21 වෙනිදා තමයි අයවැය ලේඛන සම්මත කරේ. ඒ හා සමාන ලෙසම පළාත් පාලන මැතිවරණය ආවා. ඒ මැතිවරණය වුණේ මැයි මාසේ 6 වෙනිදා. බාධාවන් තිබුණා. එතන අපිට වියදම් කරන්න පටන් ගන්නේ මැයි මාසේ 6. අනෙක් හැම අයවැය ලේඛනයකටම ජනවාරි 1 වෙනිදා වියදම් කිරීමේ හැකියාව ලැබුණා. අපිට වියදම් කිරීමේ හැකියාව ලැබුණේ මැයි මාසේ 6. එහෙම වියදම් කරත් අපේ ප්‍රාග්ධන වියදම් කොයි මට්ටමේද තියෙන්නේ මම කියන්නම්. 2021 නොවැම්බර් මාසේ වෙනකොට ප්‍රාග්ධන වියදම් 41.9 මුළු නොවැම්බර් දක්වා මුළු කාලෙම ක්‍රියාත්මක වෙලා. 2022 43.1යි. 2023 37.4යි. 2024 41.2යි. 2025 45.6යි. ඒ 2021 පසුව මැයි මාසෙන් ආරම්භ කරලා වියදම් වැඩිම ප්‍රාග්ධන වියදම් කරපු වර්ෂය බවට පත් වෙලා තිබෙනවා මේ. මම දැක්ක ගොඩක් අය කියනවා සල්ලි මම හිතනවා ගොඩාක් බිල් මේ දෙසැම්බර් මාසේ ගෙවීමට නියමිතව තිබුණා. ගොඩක් බිල්. ඒ නිසා මේක විශාල අගයකින් තව වැඩි වෙන බව මට විශ්වාසයි. ඒ නිසා අපි ඒ අතිනුත් ගැන අපි යොදවන ප්‍රාග්ධන වියදම් ඒ අදාළ කාර්යයන් කිරීමේ අතිනුත් වසර ගණනාවකට පස්සේ අපි උඩට එමින් තිබෙනවා.